ජීවිතය ජීවත් කරවන ජීවය සොයා සුභා. අපි යන්න සූදානම් වෙනවා හෝටලෙන් ආපහු ඇවිදින්න. කන්දරොඩේ පැත්තට යනවා, තෝලකට්ටිය වලට යනවා. විශේෂයෙන්ම අද දවසේ අපි යන තැන් ඉතාමත් වෙනස් තැන්. බෞද්ධ සිද්ධාස්ථානයක නටබුන් ගණනාවක් තියෙන මෙහි આવොත් ඇවිල්ලා බලන්න ඕන තැනකට තමයි අපි යන්නේ. ඒත් එක්කම මේ ප්‍රදේශයේ තියෙන විවිධ දේවල් වලින් ස්වභාවික දේවල් වලින් කරන නිෂ්පාදනයන් බලන්නත් අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. එතන ටිකක් වෙනස්ම තැනක් කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඇඩිෂන් බංගලෝ ගැන හුඟක් අය දන්නව නේද? අන්න ඒ වගේ තැනක් යාපනයේ අපවමත් අපිට බලන්න තියෙනවා. අපි එතෙන්ටත් යන්න සූදානමක් තියෙනවා. මේනවනේ දැන් මෙතන මේ තියෙන්නේ යාපනයේ එන කෙනෙකුට යන්න පුළුවන් තැන් කිහිපයක් තමයි මේ සිටීමේ සටහන් කරලා තියෙන්නේ. තැන් ගණනාවක්ම තියෙනවනේ. ඒක නිසා දවස් කිහිපයක් ඇවිදිලා ඔබට මේ ප්‍රදේශයේ මේ දේවල් දැක බලා ගන්න එකක් තියෙනවා කියන කාරණාත් අපි මතක් කරනවා. මොන එකත් සිහිපත් කරගෙන දැන් අපි යමු.
නැත්තං කදුරුගොඩ විහාරය කියලා කියන්නේ මේ පින්බිමට. තථාගත බුදු පියාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී චූලෝදර මහෝදර ඒ සටන එහෙම නැත්තං ඒ සුවිශේෂී වූ සිදුවීම සංසිදුවලා මේ ස්ථානයට වැඩම කරලා විවේක සුවයෙන් වැඩ හිටපු තැනක් විදිහටත් මෙතන හැඳින්වෙනවා. ඒ වගේම රහතන් වහන්සේලා වැඩ සිටපු පින්බිමක් විදිහටත් ඒ අවස්ථාවේදී රහතන් වහන්සේලා පිරිසක් මේ ස්ථානයේදී විෂ සහිත ආහාර වර්ගයක් වළඳලා අපවත් වීමක් සිදු වුණා කියලත් ඒ උන්වහන්සේලාගේ භස්මාවශේෂ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සකස් කරපු චෛත්‍ය තමයි මේ ළඟ ළඟම පිහිටලා තියෙන්නේ කියන කාරණාවත් සඳහන් වෙනවා. ඔය වගේ බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන තැනකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ කන්දරෝඩේ. ඉතින් මේ තැන දැක බලා වැඳ පුදා සිත් පහදාගෙන යනවා නම් හරි වටිනවා. ඒක නිසා අපි මෙවර සෝබා උතුරු සංචාරය තුළ මේ ඊටමත් වටින උතුම් පින්බිම පිළිබඳවත් ඔබට තොරතුරු රැගෙන එනවා වාර්තා කරනවා. මෙවර යාපනය අපේ සංචාරයේ තොරතුරුත් අපි ඔබට මේ විදිහට කියලා අවසන් කරන්න සූදානම් වෙන්නේ. අපේ විශේෂ වැඩසටහන් ඔබ දැක්කේ නැත්නම් ඔබට එන්න පුළුවන් travel map with තරංග අපේ YouTube නාලිකාවට. ඔන්නම වෙලාවක ඇවිල්ලා බලන්න. ඔබේ අදහසුත් එහි සටහන් කරලා යනවා නම් එය අපට ශක්තියක්. එහෙමනම් අපි ඊළඟ දවසේ ආයෙත් මුණ ගැහමු. සෝබා එක.